තමන්ගේ කුස ප්‍රදේශය පිම්බෙන ලෙස දීර්ඝ හුස්මක් ගන්න. එම හුස්ම තද කරගන්න. පියවරෙන් පියවර හුස්ම පහළ හෙලන්න පටන් ගන්න. ස්වාභාවිකව හුස්මට ගලාගෙන යන්න ඉඩ දීලා හුස්මේ ඇති දීර්ඝ බව, හුස්මේ ඇති කෙටි බව, හුස්මට සමාන්තරව ශරීරයේ ඇති කරන චලනය කැඩපතකින් දකින වාසේ ආධ්‍යාත්මික ඇසින් දකින්න පුරුදු පුහුණු වන්න. මේ දහම් අභ්‍යාසය ඔබ පුරුදු කරන්න ඕනේ දෛනික ජීවිතයේ ආහාර පාන ගන්න ස්වල්ප මොහොතකට කලින්. ඒක කාටවත් පෙනෙන්න කරන්න අත්‍යවශ්‍ය නැහැ. කාටවත්ම දැනෙන්නේ නැහැ ඔබ මේ කරන්නේ හුස්මත් එක්ක නිසා. අපි මේ උතුම් දහම් අභ්‍යාසය කළ යුත්තේ මේ ශරීරයට ඇතුල් වන තුරුම අපි දන්නේ නැහැ මේ ශරීරයට ඇතුළුනේ හිතකර ආහාරයක්ද කියලා. අහිතකර ආහාරයක්ද කියලා. හිතකර ආහාරයක් ඇතුල් වුණොත් මේ ශරීරයේ දිගු කාලයක් පවතිනවා. අහිතකර ආහාරයක් ඇතුල් වුණොත් මේ ශරීරය තාම ළඟ දවසක අපට අහිමි වෙනවා. ඒ නිසා තමයි අපි මේ උතුම් අභ්‍යාසය ජීවිතේ පුරුදු කරන්න ඕනේ. ඒ වගේම අපි මේ අභ්‍යාසය පුරුදු පුහුණු කරන ගමන් දෙතිස්ඵල අෂ්ටඵල පූජාවත් පුරුදු කරන්න ඕනේ. ඒක බුද්ධ භෝගමේ පූජාව කියලා කියනවා. අපි ඔබ මේ බුද්ධ භෝග පූජාවට ඔබගේ ගෙදර වත්ත පිටේ වැවෙන එළවලු පළතුරු ඖෂධ ආදී දේවල් එකතු කරගෙන ඇවිල්ලා මේ පූජාවට පූජා කරාට විතරක් මදි. මේ පූජාවට ගෙවතු භෝග එකතු කරන කෙනා දෛනික ජීවිතයේ Tamanගේ ගෙදර මේ ආහාරය පරිභෝජනය කරන කෙනෙක් වෙන්න ඕනේ. අන්න එවැනි කෙනෙක්ගේ අතින් පූජා කරන දාණය තමයි අෂ්ටඵල දෙතිස්ඵල පූජාව කියලා කියන්නේ. අෂ්ටඵලය කියලා කියන්නේ මොකද අපේ ජීවිතේ පවතින අපේ ජීවිතේ විතරක් තිබ්බට මදි. ඒ කියන්නේ මම කියන පුජ්‍යලයා විතරක් හිටියට මදි. මගේ සැඳෑ වයසින් අම්මලා තාත්තලා ඉන්න ඕනේ. ගෘහපතිනී ඉන්න ඕනේ. තරුණ කුමර කුමරියන් ඉන්න ඕනේ. කුඩා චූටි දූලා පුතාලා ඉන්න ඕනේ. ඒ මගේ ගෙදර මට සමීපතම කවුරු හරි මේ 8 දෙනෙක් ඉන්නවමයි හැමෝටම. අන්න ඒ අයට ආශිර්වාදේ ලැබෙන පූජාවක් විදියට තමයි දෙතිස් රාජ භෝජනේ කියලා කියන්නේ. දෙතිස් වෑංජන පූජාව කියලා කියන්නේ. දෙතිස්ඵල පූජාව කියලා කියන්නේ. අෂ්ටඵල පූජාව කියලා කියන්නේ. මේ පූජාව අල වර්ග වලින්, කොළ වර්ග වලින්, ඇට වර්ග වලින්, එළවලු වර්ග වලින්, පළතුරු වර්ග වලින්, ඖෂධ කැඳ ආදී වර්ග වලින්, ඒ වගේම කැවිලි වර්ග වලින්, නිෂ්පාදන ආහාර වර්ග ආදී වර්ග 8ක් තියෙනවා. ඒකට අෂ්ටඵලය කියලා කියනවා. ඒකෙන් එක වර්ගයකින් 4 ගානේ වැඩි කරගත්තාම ඒක දෙතිස්ඵලයේ බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ දෙතිස්ඵල පූජාව තමයි අපි එක ගෙදරකින් හොයන්නේ. එහෙමනම් ඔබ දෛනිකව පුරුදු කරන්න ඕනේ මේ දහම් අභ්‍යාසයේ පුරුදු පුහුණු කරන ගමන් මාසයක් ඇතුළත අඩුම තරමේ මේ ආහාර වර්ග 32 පරිභෝජනය කරනවද කියලා. අපිට මේ පූජා පවත්වද්දී අපි දන්නවා ඔබගේ ගෙදර මේ ආහාරය පරිභෝජනය කරනවා කියලා. ඒ නිසා තමයි අපි පළමු පූජාවේ මූලාරම්භක පූජාව විදිහට මිටිහාල් ටිකක් වෙන් කරන්න ඔබට කියලා දෙන්නේ. ඔබගේ ගෙදර බත් උයලා කනවා නම් ඔබ හාල් මිටක් වෙන් කරනවා. උයන්න ගන්න කලින් මුල්ම කොටස සහල් මිටක් වෙන් කරනවා. අපි යන්නේ සහල් මිට එකතු කරලා මාසයක් පුරාවට ඔබ එකතු කරාම ඔබගේ සහල් මල්ලේ සහල් බඳුනේ සහල්ලට 84000ක් එකතු වෙනවා. හැමදාම සහල් මිට ගාන එකතු කරගෙන ගියාම සහල්ලට 84000ක් ඔබේ ගෙදර මේ මිටිහාල් විදිහට එකතු වෙනවා. අන්නේ මිටිහාල් ටික තමයි අපි එකතු කරන එක. හරියට මැනලා කරලා බැලුවොත් හාල් සේරුවකට පොඩ්ඩක් වැඩි. හාල් සේරුවයි හුණ්ඩුවක් වගේ ප්‍රමාණයක තමයි මේ සහල්ලට 84000 තියෙන ඕන නම් ගණන් කරලා බලන්නත් පුළුවන්. අපි ඒකෙන් නොකැඩුණු සහල්ලට 108ක් තමයි මේ මුරුතැන් පූජාවට ගන්න. ඒකෙන් අපි මිටක් අරගෙන සහල්ලට 108ක් අරගෙන තව සහල්ලට 4ක් වෙනම වෙන් කරලා අර සහල් මිට විතරයි අපි මේ දන් සැලට දන් වැටට ඉතුරු කරගන්නේ.
ඉතිරි සියලුම සහල් ටික ආපහු නැවත කුඹුරු සහල් එක්ක එකතු කරලා මේ ගම් දනව් වලට නැවත බෙදාගෙන යනවා. ඒක අපි ලකුණක් විදියට අරගෙන ඒක දවසින් දවස වැඩි කරගෙන යනවා. මේ දෙතිස්පල ආහාරය ඔබ හොයනවා නම් අපි මේ දෙතිස්පල ආහාරයෙන් කරන්නේ ඒකේ ධන සම්පතක් බවට පරිවර්තනය වෙන්න ඒක තවදුරටත් පුරුදු කරන්න තමයි අපි ඒ භෝගය වැඩිපුරති ගෙදරට වැඩියෙන් තියෙන එක අපි එකතු කරලා ඒකට අවශ්‍ය ධනයක් දීලා ඒක නැති තැනකට යවන්න අපි වැඩ පිළිවෙලක් හදන්නේ. ඒක සම්බුද්ධ ක්‍රියාවක්. මොකද මේ පූජාව කරන 84000ක් අපි හොයාගෙන යනවා. ඒ කියන්නේ මේ වගේ ගම්මාන 1000ක් තමයි අපි ලංකාව පුරාම හදන්නේ. අන්න ඒ 2026 වර්ෂයේ අපි මේ හදන ගම්මාන 10ට තමයි මේ ඔබගේ ගම්මානේ මේ දික්කරාව නේද? ඔව් දික්කරාව කියන ගම්මානේ අපි තෝරගෙන තියෙන්නේ. ඒ තෝරාගත්ත ගම්මානෙන් අපි ඒ ගමෙන් අපි 84 දෙනෙක් දක්වා හදාගෙන එවැනි ගම්මාන 1000ක් එකතු කරගත්තාම අපිට මේ පුයින්කමට 84000ක් එකතු වෙනවා. ඒ අය එකතු කරගෙන අපි අග්‍රසස්්‍ය පූජාව පවත්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ පිළිවෙලට තමන්ගේ ගෙදර වත්තේ වගා කරන එකේ මුල්ම කොටස පූජා කරන්න පුරුදු පුහුණු කරපු අයගේ 84000කින් පවත්වන පූජාවට කියනවා අගසස් පූජාව කියලා. විහාර මහා දේවිය තමන්ගේ පුංචි පුත් කුමරා වන සද්ධාතිස්ස කුමාරයා ලවා කුඹුරු 84000ක් අස්සද්දලා 84000ක් දෙනෙකුට පූජා කරලා ඒ අයට කිව්වා වී කරල් පඳුර ගානේ කන් අස්සද්දලා වී කරල් පඳුර ගානේ සම්බුද්ධ පූජාවට අගසස් පූජාවට එකතු කරන්න කියලා. එක කුඹුරක් කියන්නේ පුංචි මෙහි පළාතේ තියෙන පුංචි කුඹුරු වගේ නෙමෙයි. අක්කර 2කමාරකට වඩා වැඩි මහා ලොකු පිරිසකට පවුල් 7කට කන්න දෙන්න පුළුවන් එක කුඹුරකින්. අන්න ඒ විදිහේ කුඹුරු 84000ක් මේ පින්කමට එකතු කරලා එක 7 ගුණයකින් වැඩි කරලා එයාට දන්පැන් දීලා අග්‍රසස්්‍ය පූජා පවත්වලා තියෙනවා. අපිත් ඒ වගේ පූජාවක් පවත්වන අම්මා කෙනෙක්. ඒවා පූජා පවත්වන මෛත්‍රී බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තනතුරට පත් වෙන සද්ධාතිස්ස කුමාරයා වගේ බෝධිසත්ව කුමාරයෙක් අනාගතයේ මේ කොහේ හරි ගම් දනවක පහළ වෙනකන් තමයි අපි මේ ධම්ම අභ්‍යාසි පුරුදු පුහුණු කරගෙන යන්නේ. ඒ නිවස මේ මිටිහාල් වෙන් කරන්නේ බෝසත් නිවස කෙනෙක්ම බවට පරිවර්තනය වෙනවා. අන්න ඒ වගේ අග්‍රසස්්‍ය පූජාවක් අපි පුරුදු පුහුණු කරගෙන යනවා. අපි දලදා හාමුදුරුවෝ ළඟ ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ ළඟ සප්ත අඩවියේම මේ අග්‍රසස්්‍ය පූජාව දැන් විවිධාකාර වෙනස් විකෘති ක්‍රම වලට පවත්වාගෙන යනවා. නමුත් මේක නිවැරදි පූජාව පවත්වන්න පටන් ගත්තොත් අනිවාර්යෙන්ම පාරමිතා පුරන බෝධිසත්ව කුමාරයෙක් මේ රටට පරිවර්තනය වෙනවා. වගේම මේ රටේ ඉන්න හැමෝටම 3 වේල බත් කාලා ජීවත් වෙන වාසනාවක් ලැබෙනවා. ඒක තමයි අපි මේ දවසින් දවස වැඩි කරගෙන යන්නේ. අපි මේ පූජාව පවත්වන්නේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඒ තමයි මෛත්‍රී බුද්ධ ශාසනය අනාගතේ පහළ වෙන්නේ. උන්වහන්සේට දන් හැන්දක් පූජා කරන්න සුදුසු පිරිසක් අපි හදන්න ඕනේ. ඒ පිරිස ඉක්මනින් හැදුනාම අන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉක්මනින්ම පහළ වෙනවා. දන් හැන්ද පූජා කරන්න ඔබ හිතේ තියාන හිටියට කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔබ එහෙමනම් දෛනික ජීවිතයේ දෙතිස් රාජභෝජනේ නැත්නම් දෙතිස් ඵල දානේ පරිභෝජනේ කරන්න ඕනේ. අපේ ගෙදර අපේ දෑතින් වවනවා. අපේ ගෙදර අපේ දෑතින් සකසනවා. දරලිකප් අපි උයනවා. ඒකේ මුල්ම කොටස බුද්ධ පූජාවට තියනවා නොඉඳුල්ව. ඊට පස්සේ බුද්ධ පූජාවත් අපි තිරිසන්ගත සතෙකුට ආහාර වේලක් ලෙස දෙනවා. මිනිසත්කම ලැබෙන්න කියලා තිරිසන්ගත භවයෙන් මිදිලා. නේද? අපේ ගෙදර ජීවත් වෙන බල්ලා පූසා තිරිසන්ගත සතා බල්ලෙක් පූසෙක් ලෙස හිටියත් හොඳයි. එහෙම නැත්නම් මේ බුද්ධ පූජාව ආහාරය උට කන්න දීලා ඒ තිරිසන්ගත භවයෙන් මිදිලා මිනිසත්කම ලැබෙන්න ප්‍රාර්ථනා කිරීමත් හොඳයි. ඒක අම්මලා කැමති එකක්. ඔය අයට කැමති සුදු දෙන. හැබැයි අපි ප්‍රාර්ථනා කරන්නේ මේ බුද්ධ පූජාව කුරුල්ලෙකුට, බල්ලෙකුට, පූසෙකුට, කපුටෙකුට කාට හරි කන්න බොන්න දීලා ඒ සත්වයාගේ තිරිසන්ගත භවයෙන් මුදවන්න අදිෂ්ඨාන කරන එක. ඒක අපි දානංච ධම්මචර්යාච මංගල සූත්‍රයේ දේශනා කරන දානය දිනචර්යාවට එකතු කරගෙන අපි gedara උයන කෑම වේල දාන වේලක් බවට පරිවර්තනය කරන කටයුතු තමයි මේ කරන් යන්නේ. එහෙමනම් ඔබට ඔබගේ gedara මේ දක්වා ඉුවේ කෑම වේලක් නම් බුද්ධ පූජාව තියලා තිරිසංගත සතුන්ටත් දාන වේලක් විදියට පූජා කරනවා. දානයක් දුන්නොත් විතරයි ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ. මේ දානයක් කවදාවත්ම අලවි කරන තැන්වල මිලදී ගන්න තැන්වල තියෙන හේතුවක් නැහැ. ගමේ පන්සලේ හාමුදුරුවෝ සමහරවිට විවිධ ලෙඩ රෝග, කොලෙස්ටරෝල්, දියවැඩියා, වකුගඩු රෝග, පිළිකාදි රෝග වලට ලක් වෙලා තියන්නේ ඇයි?
අපි මේ වසවිස සහිත ආහාර අපේ පන්සලේ හාමුදුරන්ට පූජා කරපු නිසා. නේද? අපේ දරු පැටවු ටික මේ සුව කරන්න බැ රෝග වලටපත් වෙලා තියන්නේ. අපි හරි ආහාරයක් අපේ දරුවන්ට දුන්නේ නැති ලේ කිරි කරලා දරුවෙක් හැදුවට වැඩක් නැහැ. ඒ දරුවට මේ දෙතිස් ඵල ආහාරය පුරුදු කරේ නැත්නම් අකාලේ මැරෙනවා. බෝධිසත්වරයෙක් හැදෙන්නේ නැහැ. නිවනින් සැනසෙන්න මඟ උදා වෙන්නේ නැහැ. මේ මිත්‍යා ග්‍රහණයටපත් වෙනවා. වහල් සේවකෙක් බවට පරිවර්තන වෙන ඉදා වේල කන්න මොනවා හරි කරලා ජීවත් වෙන්න ඕන නිසා Taman ලේ කිරි කරලා දුන්න දරුවා තවත් කාගේ හරි වහල් සේවයට එද වෙනවා. අපි අම්මලා තාත්තලා මේ කරන වැඩේ නිසා නේද එහෙම වෙන්නේ. ඒ නිසා මේ ආහාර වේල කියන එක අපි නිවැරදිව පරිහරණය කරන්න පුරුදු කරන්න ඕනේ. එහෙම වුණොත් ඔබගේ දරුවන් වහලුන් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. අනුන් ළඟ බැල මෙහෙවර කරන්නේ නැහැ. අනුන්ගේ මෙහෙවර කර කර තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා දුක් විඳින්නේ නැහැ. දෙපයින් නැගිටිවි අනුන්ට යටහත් පහත් නැතුව සතුටින් ජීවත් වේවි. අන්න ඒකට තමයි මේ ආහාරය මිනිසුන්ගේ අත්‍යවශ්‍ය ආහාරය අපි මේ බුදුරජාණන් වහන්සේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පස දානේ පිණ්ඩපාත කියලා අපට උගන්ලා තියෙනවා. ඒක ඔබගේ ගෙදර ඔබ පුරුදු කරලා ඔබගේ දරුවට බෝධිසත්වවරයෙකුට වගේ බුදු කෙනෙකුට වගේ දන්පැන් දෙන්න පුරුදු පුහුණු කළේ නැත්නම් ඔබට කවදාවත් බුදුරජාණන් වහන්සේ නමකට දන් හැන්දක් පූජා කරන්න ලැබෙන්නේ නැහැ. ඔබගේ ගෙදරින් පටන් ගන්න. මොකද මේ ගෙදරක ඉපදෙන හැම දරුවෙක්ම කවදා හරි දවසක නිවන් දකිනවා. බුදු වෙලා නිවන් දකිනවා. පසේ බුදු වෙලා නිවන් දකිනවා. මහරහත් පදවියකටපත් වෙලා නිවන් දකිනවා. එහෙමනම් ඔබ බත් හැන්දක් දෙන්නේ මේ කෑම වේලක් දෙන්නේ ඒ දරුවෙකුට. ඔබ ගෙදර දරුවෙක් හැදුවත් ඒ දරුවන්ට කන්න බොන්න ටික හරියට දුන්නත් ඒකත් ඇති ඔබට නිවන් දකින්න. ඒක අපි පාරමිතාවක් විදිහට පුරුදු කරන්න ඕනේ. ඔබේ දරුවා වෙන්නේ නැති මේ භවයට වෙන භවයන් වල ඔබට සංසාරේ විවිධාලිස මුණ ගැසෙන්නේ නැති. ඒ බෝධිසත්ව පාරමිතාවට සැඳෑ වයසේ ජීවත් වෙන අම්මා තාත්තා ඔබගේ ගෙදර ඉන්නවා. එයාට දන් හැන්දක් දෙන්න ඕනේ මේ භවයේ නිවන් දකින්න කියලා. ගෙදර උයන කෑම වේල දාන වේලක් බවට පරිවර්තනය කළා ඔබගේ අතින්ම වවපු සකසපු සූදානම් කරපු ඒ සම්බුද්ධ පූජා පවත්වපු ඒ දාණයෙන් කොටසක් දුන්නාම මේ භවයේ නිවන් දකින්න පුළුවන් වේවි. නිවනින් සැනසෙන්න අම්මා තාත්තා නිවන් දකින්න පුළුවන් වේවි. ඒ වගේම ඔබගේ දූපුතුන් අනාගතයේ මේ රටේ සක්විත රජ පදවිය ලැබලා බුදුපසේ බුදුමහරහත් පදවීන් වලටපත් වෙලා මුළු ලෝකේම ධර්මයෙන් ආලෝකමත් කරන දරුවන් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඔබගේ අතින් සකසලා දෙන ආහාරයෙන්. ඒක ඒ තරම්ම බලවත්. අන්න ඒ උතුම් ආහාරය තමයි අපි මේ පුරුදු කරන්නේ. අදිෂ්ඨාන කරන්න ඕනේ. 33 කෝටියක් දෙවිවරු බලාගෙන ඉන්නවා මේ මනුස්ස ලෝකෙ ඉපදෙන්න. මොකද පාරමිතා සම්පූර්ණ කරපු හැමෝම දැන් බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ. තව්තිසාව ඉන්නේ. අන්න ඒ අයට තමයි 33 කෝටියක් දෙවිවරු කියන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සමග ඒ කොටසක් පහළ වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේට කලින් සක්විත රජ කෙනෙක් සමග අනිත් කොටස පහළ වෙනවා. මේ දෙපිරිස මේ 33 කෝටියකට එහා ඉක්ම වෙනවා. අන්න ඒ අය උත්පත්තිය ලබන්න තැනක් අපි හදන්න ඕනේ. ඒ උත්පත්තිය ලබන්නේ මෙන්න මේ විදියට ආහාර පාන දෙන අම්මලා තාත්තලා ඉන්න ගෙවල් දොරවල් වල. එහෙමනම් අපි පරිසරය හැදුවොත් අපට බුදුන් දැක නිවන් දකින්න පුළුවන්. අපි අන්නේ ඒ උතුම් ගමනට තමයි මේ ආහාරය පුරුදු කරන්නේ. ඔබ ජීවිතේ වෙන මොනවත්ම නැතුව මේ කනබොන ආහාරයේ දෛනික ජීවිතයේ දෙතිස් ඵල ආහාරයක් විදියට පුරුදු පුහුණු කරගෙන ගියොත් ඔබට නිවන් දකින්න පුළුවන්. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබෙන්න පුළුවන්. ඒකට ඔබ මේ අසිරිමත් ආහාරය හරියාකාර හොයාගන්න. ආහාර වර්ග 8 හඳුනා ගන්න. ඒක 4 ගුණයකින් වැඩි කරලා Tamanගේ ගෙදර අයට කන්න බොන්න පුරුදු කරන්න. ඒ දෙතිස් ඵල දාණය. ඒ තැනක 33 කෝටියක් දෙවිවරුන්ට ඉපදෙන්න ආරාධනා කරන්න. ඒ කියන්නේ අනාගතයේ බුදු වෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉපදෙන්නේ ගෙදරක. පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉපදෙන්නේත් ගෙදරක. මහරහතන් වහන්සේ නමක් ඉපදෙන්නේත් ගෙදරක. සක්විති රජෙක් ඉපදෙන්නේත් ගෙදරක. විහාර මහා දේවිය කියන්නේ පාරමිතාවක් පුරපු කෙනෙක්. 84000ක් මේ ගම්දනවල වෙහෙර විහාර ඉදිකලා ඒ ඉදි කරලා හැම ගමකම දන්පැන් දෙන්න 80 මහා ශ්‍රාවක ගම්මාන හැදුවා. හදලා ඒ අයට ගමේ පන්සලට දන්පැන් දෙන්න පුරුදු පුහුණු කළා. එවැනි විහාර 84000ක් හැදුවා. හදලා තමයි මේ දහම් දිවයිනේ Tamanගේ පුත් කුමාරවරු දෙන්නම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න බවට පරිවර්තනය කළා. ඒ විදිහට මේ පින්කම අපි කරගෙන යද්දී ඔබේ දරුවන්ටත් ඒ වගේ
අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න, සක්විති රාජ්‍යයක් ලබන්න, රුවන්වැලි මහා සෑය වැනි අසිරිමත් වේර විහාරෙදි කරන ඔබේ දරුවන්ට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේ. ඔබ හිතේ ප්‍රාර්ථනා කළාට ඒ කවදාවත් සිතුවිල්ලක් විතරයි. ක්‍රියාව තුළ නිරත වීම තුළ තමයි ප්‍රාර්ථනාව සඵල වෙන්නේ. ඒ සඵල වෙන ඒ මහා පිංකමට ඔබට දායක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ඔබගේ ගෙදර ආහාර වේලෙන් සකස් කරන්න. විහාර මහා දේවිය බෝධිසත්ව කුමාරයෙක්ගේ අම්මා කෙනෙක් වෙච්ච නිසා ඇයගේ කාන්තා භවය එතනින් අවසන් වෙලා ඇයට එතනින් පස්සේ බුද්ධත්වයේ ලබන්න පිරිමි භවයකට ලබන නිකම් පිරිමි කෙනෙක් නෙමෙයි, බෝධිසත්වවරයෙක් ලෙස බුදු බව ලබන බෝධිසත්වවරයෙක් බවට විවරණයක් ලැබෙනවා. මොකද පාරමිතා පුරන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ මවක් වීමේ මහා අසිරිය නිසා, පාරමිතාව සම්පූර්ණ කළ නිසා. ඒ නිසා අම්මාවරුමයි ලෞතුරු බුදු වෙන්නේ. අම්මා කෙනෙක් තමයි ලෝකේ ආපහු නැවත බුදු කෙනෙක් බවට පත් වෙන්නේ. මේ බෝධිසත්වවරයෙකුට මවක් පියෙක් වුණාට පස්සේ. ඒ නිසා ඒ தත්ත්වයට ගමන් කරන්න බලපාන්නේ මේ ගෙවතු භෝග, මේ බුද්ධ භෝග ආහාරය. මෙන්න මේ උතුම් ආහාරය අපි අග්‍රසස්්‍ය පූජාවක් විදිහට පවත්වලා බුදු කෙනෙකුට දන් හැන්දක් පූජා කරන්න ලැබෙන්න ඕනි. ඒ පූජාවට එකතු වෙන ගම් දනවල මේ 33 කෝටියක් දෙවිවරු පහළ වෙන්න ඕනි කියලා අදිෂ්ඨාන කරන්න. ඒ දෙවි කෙනෙක් ඉපදෙන්න ඔබගේ ගෙදර තීරණය කරගත්තොත් ඒකම ඇති ඔබේ ජීවිතය ලස්සන වෙන්න. මොකද ඔබගේ ජීවිතයට රැකවරණය දෙනවා ඒ කෙනා ඔබ මේ ගෙදර ඒ ඇයට ඉපදෙන්න සකසන නිසා. ඔබට පිහිට වෙනවා. ඔබට තියෙන කරදර නැති කරයි, ලෙඩ දුක් අඩු කරයි, පාරමිතා ගමනට යන්න මඟ පෙන්නයි, මාර බලවේගය පවා නැති කරයි. මොකද බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයාගේ ඒ නියෝජිතෙක් මේ ඔබගේ නිවසේ ඉපදෙන්න, ඔබගේ නිවසේ දන් පැන් ගන්න සුදුසු පරිසරයට සකස් වෙන. ප්‍රාර්ථනා කළාටම නෙමෙයි, ඔබගේ ගෙදර ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දන් පැන් පුදන්නට සුදුසු ලෙස සකස් කරන්න ඕනේ. එහෙම නැතු මේ වසවිස්සයිත ආහාර කවදාවත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දනට පිනට ගන්නෙ නැති බව තේරුම් ගන්න ඕනේ. අන්න ඒ උතුම් ආහාරය ඔබගේ ජීවිතයේ දෛනිකව පුරුදු කරන්න, ඔබ කන්න පුරුදු වෙන, ඔබගේ දරුවන්ට, ඔබේ ගෙදර ඉන්න අම්මා තාත්තට, ඔබගේ පරම්පරාව ඇයට, ඊට පස්සේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට මේ විදියට දාන පාරමිතාව ඔබ ජීවිතේ පුරුදු කළොත් ඔබට සසර වාසනාව ලැබෙයි. මෛත්‍රී බුද්ධ ශාසනයට දන් හැන්දක් පූජා කරන්න. ආයතුන් අදිෂ්ඨානයේ සහිතව මේ උතුම් ආධ්‍යාත්මයේ අභ්‍යාසයේ දෛනිකව තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරන්න. සාදුකාරයක්